Iya, Kaki yන්න බෑනේ. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද මාර්තු 14 වෙනිදා. අපේ 4th in course exam එකේ අන්තිම දවස. ඉතින් මේ වීඩියෝ එකේ ගේන්නේ අපි මේ exam එක ඉවර කරලා ගත්ත ලස්සන අත්දැකීමක් එක්ක. යාපනයේ තියෙන ලස්සනම තැනකින්. ඒ කංකසන්තුරේ මුහුදු තීරයෙන් අපි ගත්ත ලස්සන අත්දැකීම් ටික. ඉතින් ඔය පුරේ කaki යන්න බෑනේ. ඉතින් එක්සෑම් එකත් ඉවර කරලා අපි කට්ටිය දැන් ගමන පිටත් වෙන සූදානම් වුණා. ඉතින් ෆැකල්ටි ඉඳලා අපි දැන් මේ පයින් ඇවිදගෙන යන්නේ කොකුවිල් රේල්වේ ස්ටේෂන් එකට. ඉතින් ඔන්න දැන් අපි කොකුවිල් රේල්වේ ස්ටේෂන් එකටත් ආවා. කොකුවිල් රේල්වේ ස්ටේෂන් එකේ ඉඳලා දැන් අපිට යන්න ඕනේ කංකසන්තුරේ රේල්වේ ස්ටේෂන් එකට. හැබැයි කෝච්චිය තියෙන එකමාරට. අපි ටිකක් කලින් ආවා. තව ළමයි 3 දෙනෙකුත් මගේ එන ගමන් කියලා කිව්වා. එයාලා එනකන් අපි මෙතන එකමාරනකන් කෝච්චිය එනකන් මග බලාගෙන හිටියා. ඉතින් ඔන්න ටිකක් පරක්කු වෙලා කෝච්චිය කොකුවිල් රේල්වේ ස්ටේෂන් එකට ආවා. ඉතින් කෝච්චිය නවත්තන්නත් කලින් අපි කට්ටිය දුවගෙන ගියා හැමෝටම එකට ඉන්න පුළුවන් විදිහේ තැනක් හොයාගෙන. ඉතින් ට්‍රේන් එකට නැග්ගාට පස්සේ දැක්කේ ට්‍රේන් එකේ එච්චර ලොකු සෙනගක් හිටියේ නෑ. ඒ හින්දා අපි ඉක්මනටම ගිහිල්ලා හැමෝටම ඉන්න පුළුවන් තැනක් හොයාගත්තා. අපි මෙතන අල්ලගත්තට සීට් ටික පස්සේ තැන මාරු කරා. මොකද එහා පෙට්ටියේ කවුරුත් ලොකුවට සෙනගක් හිටියේ නෑ. කොහොම යන අතරතුරේ ඉතින් දන්නවනේ ඉතින් කට්ටිය සීට් ටිකක් ගියේ තමයි ට්‍රිප් එක පටන් ගත්තේ යන්න ගමන. Sarabila, hey, koy do yanne vise, sitarit vanne pa, hada bendi agareta. ඉතින් කංකසන්තුරේ රේල්වේ ස්ටේෂන් එකකුත් එළියට ඇවිල්ලා අපි දැන් මේ යන්න හදන්නේ කංකසන්තුරේ බීච් එකට. ඉතින් පොඩක් රස්නේ ඒ වුණාට ඉතින් අපි කට්ටිය පාරේ ඇවිදගෙන ගියා. මොකද පයින් යන පොඩි දුරක් තියෙන බීච් එකට. ඔන්න ඔහම පයින් ඇවිදගෙන ඇවිල්ලා අපි කට්ටිය කංකසන්තුරේ බීච් එක ගාවටම ආවා. ඉතින් කංකසන්තුරේ බීච් එක කියන්නේ යාපනයේ තියෙන ලස්සනම තැන් වලින් එකක්. ඉතින් බීච් එකට ආවත් හරි හැමෝටම ඉවසිල්ලක් තිබ්බේ නෑ කොයි වෙලාවෙද මුහුදට බහින්නේ කියලා. ඉතින් ඔය ජීවිතේකට මුහුද දැකපු නැති කට්ටිය තමයි ඔය පෙරමුණ අරගෙන දුවගෙන යන්න හදන්නේ. හායි මල්සි. ඉතින් අපි කට්ටිය ඔහොමම බෑග් ටික පැත්තකින් තියලා බීච් එකට ආවා රැල්ල පා ගන්න කියලා හිතාගෙන. ඉතින් මම මෙතන රැල්ල පා ගන්න යනකොටත් ගොඩක් කට්ටිය මුහුදට බහැලා නාන්න ලෑස්තිය.
ඊළඟට හොඳ වැඩේ උනේ මට කට්ටියම එකතු වෙලා මාව වැඩි වලින් වහන්න ගත්තා. ඉතින් එතන වෙච්ච දේවල් තමයි වීඩියෝ එකේ තියෙන්නේ. මෙතන රැල්ලත් එක්ක වතුරට වැලි ටික ගහගෙන යන හින්දා මෙයාලා තන මාරු කරලා ආය අලුත් තැනක මාව වැලි වලින් වහන්න හදලා අන්තිමට මට විකෘති වෙච්ච මිනිස් ශරීරයක් මෙයාලා මට හදලා දුන්න වැලි වලින්. ඉතින් ඔහොම විනෝද වෙන අතරතුරේදී අපේ අක්ක කෙනෙක්ට පොඩි කරදරයක් වුණා. ඉතින් ඔහොම ඇවිදින්න ගිහලා තමයි යට ඒ කරදරේ වුණේ. ඉතින් අපි නාල ඉවර වෙලා ආව ගොඩට. දැන් ටිකක් හවස් වෙලා හොඳටම. ඉතින් ඔහොම ඉර බහින විදිහත් අපි කට්ටිය බලලා කලුවර වරණකම් පොඩ්ඩක් හිටියා සින්දු ටිකක් කියලාම යන්න කියලා හිතාගෙන. ඉතින් අද දවසේ ගත වෙච්ච මේ කාල සීමාව තුරදී අපි කට්ටිය යාපනයේ ඇවිල්ලා ගත කරපු හොඳම කාල සීමාව විදිහට මට නම් පෞද්ගලිකවම දැනෙනවා. මොකද අපි ඉගෙන ගන්න විෂයනුත් එක්ක අපිට තියෙන මානසික නිදහස් සීමා වෙලා තියෙනවා. හැබැයි මේ වගේ හවස් වරුවක යාපනයේ තියෙන ලස්සනම තැනක අපි ආසම දේවලුත් එක්ක අපි ආස කරන මිනිසුනුත් එක්කම මේ ගත කරපු කාල සීමාව ඇත්තටම අපි හැමෝටම මාර සහනයක් ඒ වගේම සතුටක්. අපි හැමෝගෙම අනාගත බලාපොරොත්තුව මේ සමාජයේ හොඳ තැනක හොඳ මට්ටමක හොඳ විදිහට ජීවත් වෙන්න. මේ ගත කරන ජීවිත කාලය පුරාවටම අපේ ජීවිතයට සමහර දේවල් එකතු වෙන්න පුළුවන්. සමහර දේවල් මගහැරෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න. මේ අපි ගත කරන ජීවිත කාලය පුරාවටම මේ අපි ගත කරන්නේ විඳින්න ඕන ජීවිතයක් මිස විඳවන්න ඕන ජීවිතයක් නෙමෙයි. ඔයාලා හැමෝටම ජයෙන් ජයම වේවා. අවසානයි ප්‍රේමාදරේ ගිරවෝ කොහොරෝ විදුනා මාදරෙන්